ඌත් ඉතින් පෙළවහක් කරගන්න එපාය. නිකන් හිටන්නේ එක එකට මම ජෝඩු නොකර අතහරින්න මාම මම මේ කවුරුත් නෙමෙයි නේද සප්පු අක්කනේ මොකද කරන්නේ? මේ මොකේ? මොකද නේනංග අපි යන්නේ. අප්පා දැන් තමයි මැනිකේ මගේ ඇඟට ලේ ටිකක් උනන්නේ. පහුගිය දවස් ටිකේම සප්පායන් වෙච්ච කෑම ටික වුණත් ඇඟට පත්තියන් උනේ නෑ. ඔව් ඉතින් කරන තරමක් කරන්නේ අමනමරි මෝඩ වැඩ නෙවෙයි. කට මැනිකේ ආයේ උන්ට ඇහුනොත් එහෙම දෙකොණින් hina වෙයි. දැන් බලන්ට ජන්තුවගේ පුරස්නේ කෙලවර උනේ මං කියපු විදිහට නෙවෙයිද? අප්පු දැන් ඉතින් ඕක ඇති අවුරුද්දකටම. අර මිනිස්යන්ට ගොතාපු කතන්දර සේරම වතුරේ ගියේ නැද්ද? කොහොමද මැනිකේ කීවේ? ඒ වුණාට ඔය කයිතන්ලා ඒ තරම් හොඳ මිනිස්සු නෙවෙයි. මැනිකට කවද්ද ඒ මිනිස්සු හොඳ වුනේ? ඒ වුණාට ඒ මිනිස්සු ගේන දඩමස් මීපැණි එහෙම මැනිකට හොඳයි. ඔය එන්නේ මතක් කරනකොටම කටඩිංගක් පරිසම් කරගත්තොත් හොඳයි. කොරලේ මහත්තයෝ. මම බැලුවා කවුද කියලා මේ උඹලා දෙන්නනේ. වරලා. මොකෑ උඹලා දෙන්න මේ පැත්තේ? ආවකෝර්ලේ මාත්‍යෝ යාය පැත්තේ ඇවිල්ලා යන්න. සේරෝටම කලින් වලව්වට ගොඩ වැදිලා යන්න එපාය. ඒවා යුතුයකම්. මේකේ ඉන්නේ කාලා යුතුයකම් කියන ඒවා දන්න එකක් ඈ. අපිට නම් ඉතින් මුලා මතක නෑනේ කෝරලේ මහත්තයෝ. ඒක මන් දන්නවා රංකිරා. දැන් බලාපල්ලා මේ ජන්තුගේ සංගේදිය. හැමෝම උඹලව සැක කෙරුවා.
උඹලා නිර්දෝෂී කියලා මං කිව්වට කවුරුත් පිළිගත්තේ නෑ. අපෝයෝ මොකටද ඉතින් මගේ කට කො කියනවා. ගිය දෙන්කෝ අරුන් දෙන්න. මං උන්දට දෙන්නම් උත්තර. මාව හැමෝම හැක කරනවා. ඒ වුණාට මම ඒ වගේ වැඩ කරන නෝමිනායකෙක් නෙවෙයි කෝරළේ මාත්‍යෝ. මම මොකෑ නොදන්නේ. මේ ඒක නෙවෙයි උඹලා ගියේ නැද්ද ජන්තුවව බලන්න. මේ එහෙටත් යමින් ගමන තමයි. මුලින්ම ඉතින් කෝරළේ මහත්තයා බය දකින්න එපා. හොඳයි හොඳයි. ඒක හොඳයි. එහෙනම් අපි ගොහින් එන්න. ගොයිලා වරලකෝ. ඉඳලා හිටලා මේ පැත්තේ එන එක හොඳයි. පල්ලෙන්. හරි ගිහිල්ලා වරලා. දෙන්නත් එක්කලා කොහෙද මේ? ගජබණ්ඩ උන්නේ හදි ගහිච්ච එක හොඳයි. අපි මේ ඒ පැත්තෙත් යමින් ගමන. මං නින්ගක් කෝරළේ මහත්තයා හදි ගහින්න වලගොට යන්න කියලා. අපි ඒ ඉඳලා එන ගමන්. හැබැයිද? කෝරළේ මහත්තයා වලගුවේ උන්නේ? ඔය ඉන්නේ. මොකෑ මේ දෙන්නත් එක්කලම යාය පැත්තේ කාටන්නේ? අපි මේ ජන්තුව බලන්න යන්න කියලා. ඒක හොඳයි. එහෙම කෑ යායේ කවුරුත් මේ කයිතන් වනේ හැක කරේ. මං කොයි වගේ මිනිහෙක්ද කියලා දැන්වත් යාළුවෝ ඇතු පිළිගනීද මන්දා. හොඳයි. ජන්තුලෑදියා ගෙවුම් වරෙල්ලා කොහෙනම්. මේ මයිතේ ගෙදර කවුරුත් ඇති. අපි ගොහින් එන්න. ඔහෙත් ඵලයන්. මේ අපේ ගජබණ්ඩ මහත්තයා නෙවෙයි. මම මේ වලව්වට යන ගමන් නැන්දව දැකලා ඩිංගක් ගොඩ වුණා. හැබැයිටම එමුකු මෙහාටම සින්දප්පුමාව පාන්දරින්ම ගියා නේද? අනේ ඌ මහත්තයා නම් කලේ පින් සිද්ධ වෙන වැඩක්. මේ වෙලාවේ කවුරුත් අසරණ වෙලානේ මහත්තයෝ. මට ඕන කරලා තියෙන්නේ ජන්තුමලයව කොහොම හරි සනීප කරගන්න. හැබැයි ඉතින් වෙලා තියෙන අබග්ගේ හැටියට මේක යාගේ මුළු ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්. ඇයි ඉතින් මහසෝනනේ වගහලා තියෙන්නේ. අපච්චි එහෙම සිද්ධ වෙයිද මහත්තයෝ? මොකෑ බැරි සමහර විට කුයි වෙලේ නුහුගුණ ගතිය මතුවේද කියන්න බෑ. එහෙනම් නන්දා මං ගෙහුම් එන්නම්. සින්දප්පු මාමා ආවම කියන්නකෝ ඩිංගක් ඇවිල්ලා මාව අදි ගෑන්න කියලා. හොඳයි මහත්තයා. ජන්තුව ඒ ලෙඩෙක් වෙයි කියලා උඹ කියන්න ඇති මට හෙන්න. එයාගේ කිඹුල් කඳුළු මං අඳුනනවා. මුදලාලි හාමිනේ කෙනෙකුට මලට පින නැතුව ගියා නෙවෙයි. ඔය මුදලාල්ලා කාසි නැතුවට ගමේ හේන කුඹුර කුරුල්ලලෝනෙක් මට හොඳා.